සියලු දෙනාම අදත් සාදරයෙන් පිළිගන්නවා Cinemax Review YouTube channel එකට. ඔන්න අද මම ඔයාලට අරගෙන ආවේ ගොඩක් අය ආසාවෙන් බලන් ඉඳපු මූවි එකක්. ඉතින් මේ මූවි එකේ ප්‍රධාන චරිතය රඟ දක්වන්නේ ඔයාලා ගොඩක් ආදරය කරන සායි පල්ලවි. ඉතින් 2002 වර්ෂයේදී ඉන්දියාවේදී මුහුදු ගියපු දීවරයන් කණ්ඩායමකට සිදු වුණු සත්‍යම සිදුවීමක් පාදක කරගෙන තමයි මේ සුපිරිම ෆිල්ම් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඔය විදිහට තමයි මේ සුපිරිම ෆිල්ම් එකේ කතාව පටන් ගන්නෙ. බලන හැම තත්පරයම කුතුහලයෙන් බලන්න පුළුවන් මේ සුපිරිම ෆිල්ම් එකේ නම තමයි 2025 දී රිලීස් වුණ තන්ඩල් කියන මූවි එක. ඉතින් මේ ෆිල්ම් එක මේ වෙනකොටත් IMDb 5.9ක අගයක් අරගෙන තියෙනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අපේ මූවි එකට. ඔයා තාමත් අපේ Cinemax Review YouTube channel එක subscribe කරලා නැත්නම් මේ දැන්ම subscribe කරලා bell icon එකත් all දාලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා සියලු දෙනාට ආදරයෙන් මතක් කරනවා. හරිනේ එහෙනම් දැන් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. කතාව ආරම්භයත් එක්කම අපිට පෙන්වන්නේ කෝච්චි ස්ටේෂන් එකක සත්‍ය මහ වැස්සේ තෙමි කල්පනා කර ඉන්නවා. ඒත් එක්කම අපිට පෙන්වනවා මුහුද මැද්දේ කුණාටුවකට අහුවෙලා තියෙන නැවක්. සත්‍ය ආඩ ඉන්නකොට එයාගේ තාත්තා එතනට ඇවිත් සත්‍යව ගෙදර එක්කගෙන යනවා. ඊට පස්සේ අපිට පෙන්වනවා පහුවදා දවසේ සත්‍ය මුහුද දිහා බලගෙන කල්පනා කර ඉන්නවා. ඉතින් මේ වෙලාවේ සත්‍යයාගේ ආදරවන්තයා ගැන හිත තමයි ඉන්නේ. සත්‍යගේ ආදරවන්තයා තමයි රාජු. එයා ගැන හිතා ඉඳපු සත්‍යයා ගෙදර ඇවිත් තාත්තට කියනවා මට කසාද බඳින්න කෙනෙක් හොයලා දෙන්න කියලා. ඊට පස්සේ සත්‍යගේ තාත්තා යාට මනමාලයක් හොයලා දෙනවා. ඔන්න සත්‍ය ගොඩක් ලස්සනට ලෑස්ති වෙවි ඉන්නවා. මොකද අද තමයි සත්‍යගේ මනමාලය එන දවස. සත්‍යට ලෑස්ති වෙන්න උදව් කරන්න එයාගේ නෑදෑ වෙන අක්කා කෙනෙක්. මේ කරන්න යන දේ ගැන නම් ඒ අක්කා ඉන්නේ ගොඩක් දුකින්. ඔන්න සත්‍ය මනමාලයාගේ ඉස්සරහට යනවා. ඒත් වෙනවෙන් නම් මෙයාව සත්‍යට ගැලපෙන්නේ නෑ. මෙච්චර ලස්සන කෙල්ලෙක් කීයටවත් මට කැමති වෙන්නේ නෑ කියලා මනමාලයා හිත ඉන්නවා. ඒත් මනමාලයාව පුදුමයටපත් කරමින් සත්‍ය හැමෝම ඉස්සරහා කියනවා මම මෙයාව කසාද බඳින්න කැමතියි කියලා. ඉතින් ඒක ඇහුවාම මනමාලයාට ගොඩක් සතුට හිතෙනවා. එයා කියනවා කේන්දර බලන්න ඕනෙත් නෑ අපේ විවාහය ඉක්මනින්ම කරමු කියලා. සත්‍යගේ මනමාලයාගේ නම මුරලි. එයා ෆයිනෑන්ස් කම්පැනි එකක රිකවරි ඒජන්ට් කෙනෙක් විදිහට තමයි වැඩ කරන්නේ. ඉතින් පහුවදා සත්‍ය මුරලිට කියනවා එයාව හම්බෙන්න ඕන කියලා. සත්‍ය නිතරම ශිව දෙවියන්ට වන්දනා කරන ශිව දෙවියන්ගේ ලොකු පැතිමතෙක්. ඉතින් සත්‍ය ශිව දෙවියන්ට වඳිමින් ඉන්නකොට එතනට මුරලි එනවා. සත්‍ය මුරලිට කියනවා මම ඔයාට එන්න කිව්වේ ගොඩක් වැදගත් දෙයක් කියන්න කියලා. ඉතින් මේ වෙලාවේ සත්‍යගේ හිතේ හංගන් ඉඳපු සත්‍යගේ රාජුගේ ආදර කතාව මුරලිට කියනවා. ඔන්න දැන් අපිට පෙන්නනවා ඒ දෙන්නගේ අතීත කතාව. සත්‍යලා ජීවත් වෙලා තියෙන්නේ දීවර ගමක. ඒ ගමේ හැමෝම වගේ ජීවත් වෙන්නේ මාළු අල්ලලා. ඉතින් සමහර දීවරයෝ වැඩි වැටුපක් ලබා ගන්න හිතාගෙන එයාලට කිලෝමීටර් 2000කට එහායෙන් තියෙන ගුජරාට් වරායට යනවා. ඒ මාළු අල්ලන කණ්ඩායමේ ප්‍රධානියා තමයි තණ්ඩෙල්. ඉතින් මෙයාලා මාළු අල්ලන ගමන් ඉද්දී එතනට තව කණ්ඩායමක් එනවා. එයාලා එන්නේ කුණු කොල්ලෙට මාළු ටික ගන්න. කුණු කොල්ලෙට මාළු ගන්න අය ආවම කණ්ඩායම අය මේ ගැන රාජුට කියනවා. ඒත් මේ වෙලාවේ රාජු සත්‍යයට කෝල් එකක් ගන්න ඕනේ නිසා සිග්නල් හොය තමයි ඉන්නේ. කොහොම හරි රාජු සත්‍යයට කෝල් එකක් ගන්නවා. ඉතින් මේ දෙන්නට මෙහෙම කතා කරන්න ලැබෙන්නේ හරිම කලාතුරකින්. මේ අතරතුරේදී අර ආව කණ්ඩායම රාජුලගේ මාළු ටික ගන්න නැවට ඇතුල් වෙනවා. රාජුගේ නැවේ ඉන්න අය එයාලගෙන් බැගෑපැත්ත අයදිනවා එයාලගේ මාළු ටික ගන්න එපා කියලා. ඒත් එයාලා බලහත්කාරයෙන්ම මාළු ටික ගන්න හදන්නේ. ඒ විතරක් නෙවෙයි එයාලා රාජුගේ නැවේ ඉන්න අයට පහර දෙන්න හදනවා. ඔන්න ඒ වෙලාවෙම රාජු එතනට එනවා. රාජු අර අනිත් කණ්ඩායමේ අයට හොඳටම පහර දෙනවා. ඒ ගමම රාජු සත්‍යයටත් කතා කරනවා. රාජු සත්‍යයට ආදරයට කතා කරන්නේ බුජ්ජ තල්ලි කියලා. බුජ්ජ තල්ලි කියන්නේ අපේ වචනෙන් නම් සුදුමැණික කියන එක. ඒත් සත්‍යයට තේරෙනවා එතන මොකක් හරි වෙනවා කියලා. ඉතින් මේ වෙලාවේ රාජුගේ කණ්ඩායමේ අනිත් අයත් රාජුගේ උදව්වට එනවා. ඊට පස්සේ හැමෝම එකතු වෙලා එයාලගේ මාළු ගන්නා අයට පහර දෙනවා. ඉතින් මෙයාලා වරායට එනවා. රාජ්‍ය සත්‍යයට කෝල් එකක් කරන් හරි සතුටින් ගොඩක් වෙලා කතා කරනවා. ඊළඟ දවසේ රාජු ආයමත් එයාලගේ කණ්ඩායමේ අයත් එක්ක මුහුදු යනවා. සත්‍ය මාළු කන්න ගොඩක් කැමති. ඒත් එයාගේ පුරුද්දක් තිබුණා රාජු මුහුදේ ඉන්න කාලෙදී මස් මාළු නොකා ඉන්න. ඉතින් රාජුගේ අම්මා මේ ගැන සත්‍යගෙන් අහනවා. එතකොට සත්‍ය කියනවා රාජුට තියෙන ආදරේ නිසා තමයි මෙහෙම කරන්නේ කියලා. සත්‍ය පොඩි කාලෙදිම සත්‍යගේ අම්මා නැති වෙලා නිසා සත්‍යට ඉන්නේ තාත්තා විතරයි.
රාජුගේ තාත්තත් එයා පොඩි කාලෙදිම නැති වෙලා නිසා එයාට ඉන්නේ අම්මා විතරයි. ඉතින් මේ දෙන්නගේ ආදර සම්බන්ධයට ඒ දෙන්නගේ ගෙවල් වලින්ම කැමතියි. රාජු ගමන ඇවිත් ආයෙ අදි සත්‍යයට කියලා යන්නේ නැහැ. ඒ වෙනුවට එයා කරන්නේ ලයිට් හවුස් එකේ කොඩියක් එල්ලන එක. මේ වෙලාවේ රාජු ගමට එන ගමන් තමයි ඉන්නේ. ඉතින් රාජු සත්‍යයත් එක්ක කෝල් එකේම තමයි ගමට එන්නේ. කට්ටියම හරිම සතුටින් තමයි කෝච්චියෙන් එළියට බහින්නේ. කෝච්චියෙන් බහැපු ගමන් රාජු යන්නේ සත්‍යව හොයාගෙන. ඒ වෙලාවේ යා ශිව දෙවියන්ට වැඳ වැඳ තමයි ඉන්නේ. එතනට ආපු රාජු සත්‍යයත් එක්කගෙන ලයිට් හවුස් එකට යනවා. ගිහින් එයා දාපු කොඩිය අයින් කරනවා. ඉතින් මෙයාලා මේ නිවාඩු මාස 3 ගොඩක් ආදරෙන් තමයි ගත කරන්නේ. රාජු ගමේ ඉන්න මාස 3ේදී සත්‍ය හොඳට මස් මාළු කනවා. රාජු ගෙදර ආවම මියගිය යාගේ තාත්තා වෙනුවෙන් පූජාවක් කරනවා. රාජුගේ කණ්ඩායමේ අනිත් අයගේ පඩිය දෙන්නේ යාළගේ කාන්තාවන් අතට. ගැහැණු අය ඒ සල්ලි අර පිරිමැස්මෙන් පාවිච්චි කරන නිසා තමයි එයා හැම කරන්නේ. රාජු යාළුවොත් එක්ක කතා කර කර ඉද්දී එතනට චිට්ටි මාමා එනවා. චිට්ට මාමා තමයි යාළගේ කණ්ඩායමේ තණ්ඩෙල්. එහෙමත් නැත්නම් නායකයා. එයාලගේ අල්ලපු ගමේ අය මාළු දඩේම නවත්තපු නිසා චිට්ටි මාමා ගොඩක් දුකින් තමයි ඉන්නේ. එයාලා වැලි ජාවාරමක් පටන් අරගෙන කියලා චිට්ටි මාමා රාජුට කියනවා. රාජු චිට්ටි මාමා එයාලගේ යාළුවොත් එක්ක යනවා වැලි ජාවාරම් කරන මිනිස්සයව හොයාගෙන. ගිහින් මේ මිනිස්සයාට හොඳටම පහර දෙනවා. රාජුගෙන් බේරෙන්න බෑ කියලා දැනගෙන ඒ ජාවාරම් කරන මිනිස්සයාගේ තාත්තා ඇවිත් රාජුගෙන් සමාව ගන්නවා. ඉතින් මේ වෙලාවේ චිට්ටි මාමා රාජු එයාලගේ අලුත් තණ්ඩෙල් විදියට පත් කරනවා. එදා යාළගේ ගමේ කෝවිලේ ලොකු පූජාවක් පැවැත්වෙනවා. මේ වෙලාවේ රාජුයි සත්‍යයි ඇතුළු ගමේ හැමෝම නටලා විනෝද වෙනවා. අර මුලින්ම පෙන්නපු සත්‍යගේ අක්කාගේ දුවගේ උපන්දිනේ තියෙන්නේ එදාමයි. ඉතින් කට්ටියම එකතු වෙලා ඒකත් සමරනවා. ඔන්න ඉතින් කාලෙත් කෙමින් ගෙවිලා ගිහින් රාජුලට ඊළඟ දවසේ පාන්දර තමයි ආපහු මුහුදු යන්න තියෙන්නේ. ඉතින් එදා රෑ සත්‍යයට රාජු ළඟම නිින්ද යනවා. රාජු ගමෙන් යන්න කලින් ශිව දෙවියන්ට වඳිනවා. රාජු ඇඳගෙන ඉඳපු ෂර්ට් එකත් සත්‍ය ළඟින් තියලා ලයිට් හවුස් එකේ කොඩියත් එල්ලලා රාජු යන්න යනවා. රාජු යන ගමන් සත්‍යයට කතා කර කර තමයි යන්නේ. ටික දුරක් යද්දි රාජුගේ ෆෝන් එකේ සිග්නල් නැති වෙනවා. දවසක් සත්‍යගේ අක්කට කෝල් එකක් එනවා. එයාගේ අයියා නැති වෙලා කියලා. එයාත් මාළු දඩමේ යන කෙනෙක්. සත්‍ය ඒ අක්කාගේ හිත හදන්න උත්සාහ කළත් ඒ අක්කා ගොඩක් දුකින් තමයි ඉන්නේ. සත්‍යයට මේ සිදුවීම ගොඩක් තදින් බලපානවා. දවසක් එයාට හීනෙන් පේනවා රාජුත් ඒ විදිහටම මැරිලා ඉන්නවා. සත්‍ය එකපාරටම හැරුණාම තාත්තා අහනවා නිින්ද යන්නේ නැද්ද කියලා. සත්‍යගේ තාත්තත් ඒ කාලේ මාළු දඩයමේ ගිය කෙනෙක්. ඉතින් ඒ අතරතුරේ තමයි සත්‍යගේ අම්මා නැති වෙලා තියෙන්නේ. එයා මාස 9ක් මුහුදේ ඉඳලා ආවට පස්සේ තමයි ඒක දැනගන්නේ. සත්‍ය ගොඩක් දුකින් තමයි කල් ගෙවන්නේ. ආ රාජු ගැන බයෙන් තමයි හැම වෙලාවෙම ඉන්නේ. මාසයක කාලේ ඉවර වුණත් රාජුගෙන් කෝල් එකක් එන්නේ නැහැ. මාසයක් පහුවෙලා දවස් 3ක් ගියාම තමයි යාට කෝල් එකක් එන්නේ. කෝල් එක ගත්ත ගමන් සත්‍යයට බැනගෙන යනවා. ඔන්න ඉතින් ආයෙම රාජු ඇතුළු පිරිස ගමට එද්දි සත්‍ය එතනට දුවගෙන ගිහින් එයාව වැළඳ ගන්නවා. දැන් සත්‍යයට ඕනේ රාජු ආයෙම මාළු දඩේමේ යන එක නවත්තන්න. සත්‍ය රාජුගේ අම්මටත් ඒ ගැන කිව්වත් අම්මා නම් මේකට කැමති වෙන්නේ නැහැ. ඉතින් සත්‍ය අඬ රාජුට කියනවා ආයෙමත් මාළු දඩේමේ යන්න එපා මං ඒකට කැමති නැහැ කියලා. රාජු කියනවා අවුරුදු 10ක් තිස්සේ මම මේ රස්සාව කරනවානේ ඒත් තාම මට කරදරයක් වුණේ නැහනේ කියලා. කොහොම හරි අන්තිමේ සත්‍ය රාජුව කැමති කරව ගන්නවා. ආයෙමත් මාළු දඩේමේ යන්න නැතුව ඉන්න. දැන් සත්‍ය ඉන්නේ හරිම සතුටින්. ඉතින් මේ දෙන්න මෙහෙම ඉඳි රාජුට කෝල් එකක් එනවා හෙට උදේ ගමන යන්න එනවද කියලා අහලා. ඉතින් රාජු සත්‍යයට හොරෙන් ඔව් මං එනවා කියලා කෝල් එක කට් කරනවා. එදා රෑ නම් සත්‍ය ගොඩක් සතුටින් තමයි රාජු ළඟ නිදාගන්නේ. මොකද මෙයා දන්නේ නැහැ රාජු හෙට උදේ ආයෙමත් යනවා කියලා. හැබැයි එයා උදේ නැගිටලා බලනකොට එයා ළඟ රාජු නෑ. රාජු ඇඳගෙන ඉඳපු ෂර්ට් එක විතරයි එයා ළඟ තියෙන්නේ. ඒ වගේම සත්‍ය දකිනවා ලයිට් හවුස් එක උඩ කොඩිය එල්ලලා තියෙනවා. ඉතින් සත්‍ය මේ වෙලාවේ දරා ගන්න බැරි දුකකින් රේල්වේ ස්ටේෂන් එකට දුවගෙන යනවා. සත්‍ය දකිනවා රාජු එතන ඉන්නවා. එයා රාජුගෙන් අහනවා ආයේ යන්නේ නෑ කියලා පොරොන්දු වෙලත් ඇයි දැන් ආයේ යන්නේ කියලා. එතකොටම රාජු කියනවා මම පරිස්සමින් ආයේ එන්නම් ආපු ගමන් අපි දෙන්න කසාද බඳිමු කියලා. ඊට පස්සේ සත්‍ය කියනවා තණ්ඩෙල කමිනුයි සත්‍යගෙනුයි දෙකෙන් එකක් තෝරගන්න කියලා. ඒ එක්කම සත්‍ය කියනවා ඔයා අද මේ ගමන ගියොත් මම මේ සම්බන්ධය නතර කරනවා කියලා. කෝච්චියේ යන්න පිටත් වෙන නිසා රාජු දුවගෙන ගිහින් කෝච්චියට නගිනවා. මහ වැස්සක් ඇදහැළුණත් සත්‍ය තෙමි එතනට වෙලා කල්පනා කර ඉන්නවා. ඉතින් මෙන්න මේ කොටස තමයි කතාව ආරම්භයේදීම අපිට පෙන්නුවේ. ඊට පස්සේ තමයි සත්‍යගේ තාත්තයා ඇවිත් එයාව ගෙදර එක්කගෙන යන්නේ. මේ අතරතුර රාජු දිගටම සත්‍යයට
සත්‍යයට කෝල් කරත් සත්‍යය වාන්ස කරන්නේ නැහැ. මේ දෙන්නම දැන් දුකින් තමයි ඉන්නේ. රාජු සත්‍යගේ තාත්තා මාර්ගයෙන් සහ රාජුගේ අම්මා මාර්ගයෙන් සත්‍යයට කතා කරන්න හැදුවත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. සත්‍ය අඬලම හිත හදා ගන්නවා. ඔන්න ඊට පස්සේ තමයි සත්‍ය වෙන කෙනෙක්ව කසාද බඳින්න හිත හදාගෙන තියෙන්නේ. මේ විදියට ඒ කතාව සත්‍ය මුරලිත් එක්ක කියනවා. ඔන්න ආයෙමත් පෙන්වන්නේ සත්‍යවයි මුරලිවයි. සත්‍ය මුරලිට කියනවා බඳින්න කලින් රාජුත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා. මුරලි කියනවා රාජු ආවට පස්සේ අපි ආ එක්ක කතා කරලා කසාද බඳිමු කියලා. මේ අතරතුර රාජුලා මුහුදු ගිය නැව ලොකු කුණාටුවකට අහු වෙලා තියෙන්නේ. හැමෝම එයාලගේ ජීවිත බේර ගන්න දඟලනවා. දැන් අපිට පෙනෙන්නේ දවස් කීපයකට පස්සේ දර්ශනයක්. රාජුගේ අම්මට රාජුගෙන් ලියුමක් එනවා. ඒක කියවන්න දෙන්නේ සත්‍යට. රාජු ඇතුළු පිරිස කුණාටුවක් නිසා නොදැනුවත්වම පාකිස්තාන මුහුදු සීමාවට ඇතුළු වෙලා කියලා ඒ ලියුමේ තියෙනවා. එහෙ පොලිසියෙන් ඇවිත් එයාලව අත්අඩංගුවට අරගෙන. ඉතින් රාජු ඇතුළු පිරිසව සිරගත කරනවා. මේ වෙලාවේ පාකිස්තාන පුද්ගලයෝ සහ රාජුලා අතර වචර හුවමාරුවක් නිසා එයාලා අතර ගැටුමක් ඇති වෙන්න යනවා. පොලිස් නිලධාරියෙක් මුල් වෙලා ඒ ගැටුම වළක්වනවා. රාජු අම්මට ලියුම යවද්දි ඒ එක්කම සත්‍යයට පොඩි චිට් එකක් යවනවා. ඒකේ තියෙන්නේ මට ඔයාව බලන්නේ නැතුව ඉන්න බෑ කියලා. මේක නිසා ආයෙත් සත්‍ය ගීතයේ රාජු ගැන තියෙන ආදරය තලු දානවා. සත්‍යලගේ ගමට මාධ්‍යවේදීන් ඇවිත් පාකිස්තානයේ හිරවිච්ච අයගේ පවුල්වල ෆොටෝ ගන්නවා. ඉතින් මේ ෆොටෝ එකේ සත්‍යත් ඉන්නවා. එයාලා ඉන්න ෆොටෝ එකක් පත්තරේ තියෙනවා දකින රාජුට ගොඩක් සතුටු හිතෙනවා. රාජුට මතක් වෙනවා සත්‍යගේ එයාගේ පුංචි කාලේ ගැන. මෙහෙම ඉඳි රාජු දකිනවා එයාලත් එක්ක ආව පුංචි පිරිමි ළමයා එතන නැහැ කියලා. ඉතින් එයාව රකීම් ඇතුළු පිරිස බලහත්කාරයෙන්ම අරන් ගිහින් රාජු එයාව හොයා ගන්නවා. මේ අතරතුර රාජුලගේ ගමේ ගෑනු අය ඇමති කාර්යාලයට ගිහින් ඉල්ලීමක් කරනවා එයාලගේ ස්වාමි පුරුෂයෙන්ව බේරලා දෙන්න කියලා. ඇමතිතුමා කියනවා ඉක්මනින්ම පිළිතුරක් ලැබෙයි කියලා. දැන් ඉතින් මේ කාන්තාවන්ට කෑම බීම ටික ගන්නවත් සල්ලි නැහැ. සත්‍ය මුරලිට කියනවා එයත් එක්ක ගුජරාට් වලට යන්න කියලා. එයාලා ගිහින් සේඩ්ගෙන් දීවරයන්ගේ මාස 7ක පඩිය ඉල්ලනවා. ඒව දෙන්න බෑ කිව්ව නිසා සත්‍ය සේඩ්ගේ කාර්යාලයේ ඉස්සරහා උපවාසයක් කරනවා. සත්‍යත් එක්ක මේ උපවාසයට තව දීවරයෝ ටිකක් එකතු වෙනවා. ඉතින් අන්තිමට සේට්ට සිද්ධ වෙනවා එයා ගාව තිබුණ සල්ලි ඔක්කොම සත්‍යයට දෙන්න. ඊට පස්සේ සත්‍යයේ සල්ලි අරගෙන ගිහින් ගමේ කාන්තාවෝ අතට දෙනවා. මේ ගැන හිරේ ඉන්න පිරිමි කට්ටියක් දැනගන්නවා. මේ අතරතුරේදී අර හිරේ ඉන්න අයව නිදහස් කිරීමේ නියෝගය එනවා. අගෝස්තු 15 වෙනිදාට තමයි යාළව නිදහස් කරන්නේ. හැමෝම සතුටු වෙනවා. මුරලිගේ ගෙදර අය සත්‍යලගේ ගෙදර එනවා. සැප්තැම්බර් 2 තමයි යාලා කසාදෙට දින දාගෙන තියෙන්නේ. චිට්ටි මාමා ඇතුළු පිරිසට යාලගේ වෙඩින් ඉන්විටේෂන් කාඩ් එක ලැබෙනවා. එයාලා තීරණය කරනවා මේ ගැන රාජුට නොකිය ඉන්න. මේ කාලේ පාකිස්තානය හා ඉන්දියාව අතර කැරලි ඇති වෙලා තමයි තියෙන්නේ. මේ නිසා මෙයාලා රාජුලා යන බස් එක නවත්ත ගන්නවා. මේ පිරිසෙන් එක්කෙනෙක් දකිනවා රාජුලගේ කෙනෙක්ගේ අතේ ශිව දෙවියන්ගේ රූපේ කොටලා තියෙනවා. මෙයාලා ඉන්දියාවත් එක්ක තරහෙන් ඉන්න නිසා මේ දෙකොල්ලෝ අතර රණ්ඩුවක් ඇති වෙනවා. රාජු ඇතුළු පිරිස කොහොම හරි බේරිලා පැනලා යනවා. මේ වෙද්දි සත්‍යයට ආරංචි වෙනවා රාජු ඇතුළු පිරිස නිදහස් කරන එක නතර කරලා සත්‍යයි මුරලි දිල්ලි වලට යන්න පිටත් වෙනවා ඇමතිගේ දුවව හම්බෙන්න. මේ වෙදී ඇමතිතුමිය අසනීප වෙලා ඉන්නේ. ඒත් එයාලට එයත් එක්ක කතා කරන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් මෙයාලා ළඟ තියෙන ශිව දේවාලයට ගිහින් නවතිනවා. මේ වෙලාවේ රකීම් සිරකරුවන් එක්ක කතා කර ඉන්නේ. සත්‍ය මනමාලියක් වගේ සැරසිලා ඇමතිගේ දුවව හම්බෙන්න ගිහින් තියෙනවා. මගේ කසාදෙටත් තව ටික දවසයි. ඒ නිසා රාජුලව නිදහස් කරලා දෙන්න කියලා. ඔන්න රාජු ඇතුළු කණ්ඩායම නිදහස් කිරීමේ දවස එනවා. රාජුලා එක්ක දින්දපු ලැජ්ජා කියන මිනිස්සයාට නම් නිදහස ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව එයා ළඟ ඩෙන්ටිටියක් නැති එක. ඒත් රාජු නම් ලැජ්ජව තනියම දාලා යන්න කැමති වෙන්නේ නැහැ. චිත්තමාම රාජුට කියනවා සත්‍යගේ කසාද නිසා අපි ඉක්මනින්ම යන්න ඕනේ කියලා. මේක ඇහුවාම රාජුගේ මුළු ලෝකෙම කඩාගෙන වැටුණා වගේ රාජුට දැනෙනවා. රාජු අඬ අඬ ඉන්විටේෂන් කාඩ් එක දිහා බලනවා. රෑ 12ට කලින් ලැජ්ජ ගණන්‍යතාවය තහවුරු කළොත් එයාට යන්න දෙන්න පුළුවන් කියලා පාකිස්තාන රජය කියනවා. කොහොම හරි එයාව නිදහස් කරගෙන එයාලගේ රටට එන්න කට්ටියම පිටත් වෙනවා. තව පැය භාගයකින් තමයි සත්‍යගේ මුරලිගේ කසාදේ. ලයිට් හවුස් එක දිහා බලන සත්‍ය දකින්නවා ඒකේ එල්ලලා තිබුණ කොඩිය නෑ කියලා. ඒ කියන්නේ රාජු ඇවිත් කියන එක. මුරලි සත්‍යයට කියනවා ආපහු රාජු ළඟට යන්න කියලා. සත්‍ය ගොඩක් සතුටින් මුරලිට ස්තුති කරලා රාජුව හොයාගෙන යනවා. මේ වෙලාවේ රාජු ඉන්නේ ලයිට් හවුස් එකේ. සත්‍ය දුවගෙන ගිහින් රාජුට කියනවා මම ආයේ කවදාවත් ආව දාලා යන්නේ නැහැ කියලා.
ඉතින් කොහොම හරි මේ දෙන්නට පුළුවන් වෙනවා එයාලගේ ආදර කතාව සාර්ථක අවසානයක් දෙන්න. ඉතින් මේ කතාව පිළිබඳව ඔයාගේ අදහස අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. තවත් සුපිරිම ෆිල්ම් එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.